අද 2026 ජූනි 20 නෑ ජූනි 18 මට වැරදුනා නෙවෙයි මම ඒක හිතලා වැරදුවා. මොකද මම ඔයාලට අද කියන්න යන්නේ ඔයා බැංක් එකට ගිහිල්ලා පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරන්න බලන් ඉන්නවා නම් මේ මම දිනේ වැරද්දලා කිව්වාගේ තමන්ගේ විස්තර බැංකුවට ගිහිල්ලා කියනකොට වරද්දන්න තියාගන්න එපා. කම්ප්ලීට් කොන්ෆිඩන්ට් නැතුව යන්න ඕන. ඒකට මම අද ඔයාට කියලා දෙනවා 3C's CCC කාරණා තුනක්. ඒ තුන ඔයා කම්ප්ලීට් කරගන්න. ඇත්තට මේකෙන් ඔයාට තියෙන්නේ කාරණා දෙකක් ඔයාගේ පැත්තෙන් කම්ප්ලීට් කරගන්න. තුන්වෙනි කාරණාව ඇවිල්ලා සමහරවිට බැංක් එකකින් රික්වයර්මන්ට් එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි එහෙනම් අද අපි බලමු මොකද්ද ඒකේ පළවෙනි කාරණාව කියලා. කැරක්ටර්. අපි තුමා බැංකුවට ගිහලා ලෝන් එකක් ඉල්ලනවා ලක්ෂ 10ක. පර්සනල් ලෝන් එකක්. ඔයාගේ පෞද්ගලික වැඩක් කරන්න, ගෙදර මොකක් හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් කරන්න, රයිට්. බැංකුවට ගිහලා ගිය ගමන් ඔයාට මැනේජර් හෝ ඒ ලෝන් ඔෆිසර් හම්බුනාම කෙලින්ම ඔයාගේ බලන්නේ කැරක්ටර් එක. කැරක්ටර් එක කියලා ඔයාගේ අපි කියන්නේ පර්සනල් ලයිෆ් එකේ තියෙන කැරක්ටර් එක නෙමෙයි. ඔයා මීට කලින් ණය අරගෙන තියෙනවද? ණය හරියට ඒ දවසට ගෙවලා තියෙනවද? එතකොට ඔයාගේ රීපේමන්ට් කැපැසිටි එක කොහොමද? තව මොනවාද ඔයාට මාසෙ තියෙන කමිට්මන්ට්, ගෙවන්න තියෙන ලෝන්ස් මොනවාද? ඒ ටික තමයි බලන්නේ. ඒ ටික බලන්න ඒගොල්ලන් කෙලින්ම ගන්නේ බැංක් එකකින් ගන්නේ ක්‍රිබ් එක. ඔයාගේ ID නම්බර් එක, නම ඒ දෙක දැම්මට පස්සේ සෙන්ට්‍රල් බැංක් එකකින් ක්‍රිබ් එක කෝල් කරනවා ඒ වෙලාව. ඒකේ ක්‍රිබ් එකේ තියෙනවා සියලුම ලෝන්ස්, ලීසින් මොන හරි OD අරන් තියෙනවනේ ඒ ෆැසිලිටි ඔක්කොම ඒකේ මාක් වෙනවා. අපි තුමා ලෝන් එකක් අරගෙන එරියස් වෙලා තියෙනවා කියලා. ඒ එරියස් වෙච්ච දවස් ගාන කීයක් වගේ ඉන්ස්ටෝල්මන්ට් එක මාසික ගෙවන්න තියෙනවද? ගත්ත ලෝන් එකෙන් තව කොච්චර අවුට්ස්ටෑන්ඩින් තියෙනවද? ඒ ඔක්කොම ටික ඒකේ සඳහන් වෙනවා. එතකොට ඒක තමයි ඔයාගේ පළවෙනිම ක්ලියර් වෙන්න ඕන දේ. ඔයාගේ ක්‍රිබ් එකේ අවුලක් තියෙනවද කියලා ඔයා බැංක් එකට යනකම් දන්නේ නැති පැති. හැබැයි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා බැංක් එකට යන්න කලින් ඔයා හොඳට කල්පනා කරලා බලන්න. ඒක තමයි පළවෙනිම දේ. C එක character. second C එක confident. confident කියන්නේ අපි හිතමු ඔයාට බැංක් එකෙන් 1 million loan එකක් දෙනවා. අවුරුදු 7 years වලට. right? ඒකේ installment එක ඇවිල්ලා 40,000. so ඔයාට salary එක තියෙනවා ලක්ෂයක් මාසෙට 100,000 තියෙනවා. ඒකෙන් 40,000 මේ installment එකට යනකොට ඔයා මීට කලින් තව loans කොහෙන් හරි අරන් තියෙනවනම් ඔයාට leasing facility එකක් තියෙනවනම් ඒකටත් තව අපි තුන් ගාණක් 30,000 ගෙවන්න තියෙනවා කියලා. එතකොට ඔයාට ඔයාගේ income එක main income එක හම්බ වෙන්නේ 100,000. මේ loan එකට 40,000 plus 30,000 70,000 ඔයා මාසෙක commitment එකකට බැඳිනවා. එතකොට කවදාවත් ඔයාට මේ loan එක ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔයාගේ main income source එකෙන් ඔයාට proof කරන්න පුළුවන් main income source එකෙන් 40%ක් යනකම්. ඒ කියන්නේ ඔයා මාසික ඔයාට ජීවත් වෙන්න කෑම බීම රෙන්ට් එකක් තියෙනවා නම් ඒක ඒ ඔක්කොම වියදම් වලට බැංක් එක 40%ක් අනිවාර්යෙන් අයින් වෙන්න ඕනේ. يعني 40,000 ඔයා කෙලින්ම ඔයාගේ සැලරි එකකින් ඒගොල්ලන් කපා හරිනවා. ඔයාට ලෝන් එක ගෙවන්න පුළුවන් මැක්සිමම් කැපැසිටි එක තියෙන්නේ 60,000. එතකොට ඔයා 70,000 ඔයාට කමිට්මන්ට් එකක් එනවා කියන්නේ 10,000 ඔයාට ෂෝට් එකක් තියෙනවා. ඔයාට ලෝන් එක හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ලෝන් එක හම්බ වෙයි 1 million වලට අඩුවෙන්. ඔයාට රීපේමන්ට් කැපැසිටි එකට යන්න පුළුවන් වෙලාවට. in case දැන් මාකට් එකේ තියෙන විදිහට පර්සනල් ලෝන් දැන්ට දෙන්නේ maximum 7 years 10 years වලට යන්නේ නැහැ. housing loan වගේ ඒවා තමයි 10 years 15 years to even 20 years යන්න පුළුවන් වගේ age එකත් එක්ක. personal loan maximum දෙන්නේ 7 years. ඉතින් මේක 7 years ඇතුලේ ඔයාට ගන්න පුළුවන් ගාණ තමයි දෙන්නේ. එතකොට ඔයාට තව දෙයක් කරන්න පුළුවන්. මේක මම පොඩි ටිප් එකක් දෙන්නම්. අපි තුමු ඔයාට ඔයා ලීසින් එකට vehicle එකක් අරගෙන ඔයා දාලා තිනවා rent එකට ඒක. ඒකෙන් ඔයාට මාසික ඉන්කම් එකක් එනවනම් ඒක බැංක් එකට අපි තුමු මේ වෙනකන් යන්නේ නැහැ කියලා. මේ ඔයාගේ වාහනය දාලා තියෙන hire කරලා තියෙන කම්පැනියෙන් hiring agreement එකක් ගන්න. ඒ hiring agreement එක බලන්න ඔයාගේ loan එකේ කාල සීමාවට ඒක දිවෙනවද කියලා. දිවෙන්නේ නැත්නම් ඒක අලුත් කරලා හරි ගන්න.
ඔයාගේ හිස්ට්‍රි එක තියෙන්න ඕනේ. ඒක කොච්චර කාලයක් රෙන්ට් එකට දීලා තියෙනවද? ඒතොර ඔයාට ඒකේ මාසික ඉන්කම් එක කීයක් හම්බ වෙනවද? ඒක ඔයාට ප්‍රූෆ් එකක් විතර බැංක් එකට දෙන්න පුළුවන්. ඒතොර බැංක් එක සමහර විට ඒකත් කන්සිඩර් කරන්න පුළුවන්. එහෙම නැතුව අපි හිතමු ඔයාගේ ඒ රෙන්ට් ඉන්කම් එක කෙලින් බැංක් එකට එනවා කියලා. ක්‍රෙඩිට් වෙනවා නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඔයාගේ අද ඉන්කම් සෝස් එකක් විතර බැංක් එක ගණන් ගන්නවා. ඒතොර ඔයාට ඉන්කම් සෝස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා සැලරි එක, දෙවෙනි එක ඇවිල්ලා රෙන්ට් ඉන්කම් එක. ඒතොර ඊට අමතරව ඔයාට අපි හිතමු තව මොනවා හරි ගෙදර ඇනෙක්ස් එකක් රෙන්ට් එකට දීලා දෙනවා. ඒකෙන් රෙන්ට් එකක් හම්බ වෙනවා. අපි ගොඩක් බහුතර කට්ටිය කරන වැරද්දක් තමයි රෙන්ට් එකට දෙනවා ඇග්‍රීමන්ට් එකක් ගහන්නේ නැහැ. මොකද ස්ටෑම්ප් ඩියුටි කියන්න වෙනවා ගවර්න්මන්ට් එකට. රෙන්ට් එක ගන්නවා කෑෂ් වලින්. ඒක සෑහෙන අපරාධයක්. මොකද ඔයාට අපි තුමු 20000 හරි ඇනෙක්ස් එකකින් 25000 30000 හරි මාසික හම්බ වෙනවා නම් ඒක ඔයාට ප්‍රූෆ් කරන්න ඩොකියුමන්ට් එකක් තියෙන්න ඕනේ. ඔයා රෙන්ට් එකට දෙනව නම් ඒ රෙන්ට් ඇග්‍රීමන්ට් එකක් ගහලා ගවර්න්මන්ට් එකට ස්ටෑම්ප් ඩියුටි ගෙවලා ඒ මාසික මන්ත්ලි හම්බ වෙන රෙන්ට් එක ඔයා බැංක් එකට ඩිපොසිට් කරගන්න. ඒකත් ඔයාට කවදා හරි ලෝන් එකක් ගන්න ගිය දවසට බැංක් එකකින් කන්සිඩර් කරලා ඔයාගේ ලෝන් amount එක high වුණා ඔයාගේ කැපැසිටි එක වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි C එක ඇවිල්ලා ගෙස් කරන්න පුළුවන්ද? කන්ට්‍රිබියුෂන් එක. ඒ කියන්නේ අපි මෙහෙම හිතමු. ඔයා පර්සනල් ලෝන් එකක් ඉල්ලනවා ගෙයි අලුත් වැඩියාවක් කරන්න. එතකොට ඒකට කන්ට්‍රිබියුෂන් එකක් දාන්න කියලා බැංක් එකකින් ඉල්ලීමක් කරන්න නැති වෙයි. කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා ගන්න ඔයාගේ පර්සනල් ඉන්න හවුස් එකේ රිනෝවේෂන් එකකට. එහෙම නැතුව අපි තුමු ඇසෙට් එකක් ගන්න පර්සනල් ලෝන් එකක් ඉල්ලනවා කියලා. ඒ ඇසෙට් එකක් ගන්න පර්සනල් ලෝන් එකක් ඉල්ලනවා නම් බැංක් එක ඒකට කියන්න පුළුවන් හරි අපි දෙන්නම් ඔයාලට 1 මිලියන් ඇසෙට් එකේ වැලියු එක කීයද 1.5 නම් ඔයා දාන්න 5 මිලියන්. එතකොට තුනෙන් එකක් ඔයා දාන්න ඕනේ. තුනෙන් දෙකක් බැංක් එක දෙනවා. ඔයාගේ අවශ්‍යතාවය තියෙන්නේ වෙන වැඩකට ඔයා කරනවා කියන්නේ වෙන වැඩක්. එතකොට ඔයා ඒක කියන බැංකුවට කියන්නේ වෙන දෙයක්. හැබැයි කරන්න හිතන් ඉන්නේ වෙන දෙයක්. හැබැයි ඔයා ඒ කියන දේ ප්‍රූෆ් කරන්න පුළුවන් විදිහට බැංකුවට හදාගෙන යන්න ඕනේ. නැත්තම් නිකන් නම් ගියොත් වැඩේ කචල් වෙනවා. ලෝන් එක පාස් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ තුන තමයි මේන් ටිප්ස් තුන. මොකද්ද? character, confidence and contribution. මේ 3 C's වලින් තුන්වෙනි එක ටිකකට පැත්තකට දාන්න. පළවෙනි C දෙක ඊටාම very important. character and the confidence. එහෙනම් අපි තව පසුව තව වීඩියෝ එකකින් හම්බ වෙමු.